සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔබ මේ පින්තූරයෙන් දකින්නේ ඊයේ 10 වෙනි දින අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ගන්නා ලද පින්තූරයක්. එම උත්සවය තමයි පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමියන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක දුරේ අත්පත්‍ර ලබා දීම. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මම මේ පින්තූරය ගත්තේ කියලා. මේ පින්තූරයේ තියෙන වටිනාකම තමයි අපිට යථාර්ථය හඳුනා ගැනීම. මේ පින්තූරයෙන් ගොඩාක් දේවල් කියන. මේ පින්තූරයෙන් බලාපොරොත්තු වෙන්න නැවත නැවතත් හිටපු ජනාධිපතිවරුන් ගැන කතා කරන්න. එහෙම නැත්නම් කෙනෙකුට මඩ ගහන්න හෝ එහෙම දෙයක් නෙවෙයි. අපි උත්සාහ ගන්න ඕන නිතරම අපේ සමාජය හදන්න අවශ්‍ය නම් අපි පවතින දේවල් වලින් අත්දැකීම් වලින් උදාහරණ භාවිතා කරලා අපි හැදෙන්න. නැත්නම් අපි දරුවන්ට අපේ රටේ අනිකුත් වැඩි කරන අයට යම්කිසි දෙයක් පෙන්වා දෙන්න. ඒක තමයි මගේ මෙන්න මේ වීඩියෝ එකේ බලාපොරොත්තුව. මොකද ඔබ දකින්න විදිහට මගේ වීඩියෝ එකේ මාතෘකාව තමයි මිනිසෙකුට ලැබිය හැකි උපරිම දඬුවම සබා ධර්මයෙන් ලැබෙන විඳවීම. ඒක ඔබටත් මටත් අපි සියලු දෙනාටම වෙන දෙයක්. අපි දන්නවා දැන් ආමාරට අපි වැරද්දක් කරනවා නම් අපිට තේරෙන්නේ ඒ වැරද්දක් කරනවා කියලා අපි ඒක පොඩ්ඩක් විඳවනවා. නේ අපි ඒක හොඳට කරපු දෙයක් නම් අපි ඒක ගැන සතුටු වෙනවා. ඒක වැරද්ද වුණත් හොඳ පරමාර්ථයෙන් කරා නම් අපිට ඒක සැනසෙන්න පුළුවන්. මම කියන්නේ හැමදෙනාම වැරදි කරනවා කියන එක හිතලා කරන්නත් පුළුවන්. හොඳ දේ වෙන යම් කිසි හොඳක් බලාපොරොත්තු වෙන කරන්න ගිහලා වැරදි වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ පින්තූරේ අපි දකින්නේ 1977න් පසු ආපු සීලුම ජනාධිපතිවරුන් මේ පින්තූරේ ඉන්නවා. මම මේ සීලුම කිව්වහම අපි හිටපු පළමු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාවත් රනිල් වික්‍රමසිංහ මහතාවත් මේකේ නැහැ. මොකද දැන් ඔවුන් මේ ලෝකේ නැති නිසා. හැබැයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, රනිල් වික්‍රමසිංහ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා මේකේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ මහතා කියන ලෙඩ රෝග තත්වයෙන් ඉන්නේ. මං හිතන්නේ එතුමාට මේ වගේ තැනකට ගිහලා ගොඩක් වෙලා ඉන්න බෑ. ඒ නිසා වෙන්නේ නැති. එතුමා මෙතන නැහැ. නමුත් රාජපක්ෂ ඒ ජනාධිපතිවරු නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මෙතන ඉන්නවා. අපිට පේනවා මෙම උත්සවයේ තුනේ අපිට කියන්න පුළුවන් ඒක පූජනීය උත්සවයක්. මහානායක ස්වාමින් වහන්සේ කෙනෙකුට අක්තපත්‍ර ප්‍රදානය කිරීමක්. එතන තුනේ ආගමික උත්සවයක්. එතන වෙන දේශපාලන උත්සවයක්වත් කෙනෙකුට මඩ ගැහිමක්වත් පහර දීමක්වත් වෙන එහෙම දේශපාලන පක්ෂයක නෙවෙයි. පුරුදු පරිදි රටක ජනාධිපති විසින් කරන අක්තපත්‍ර ප්‍රදානයක්. හැබැයි මේ උත්සවයට සියලුම ජනාධිපතිවරුන්ට ආරාධනා කරලා තිබුණා. අපි දකිනවා දැන් අනුර කුමාර දිසානායක මහත්මයා මෙතන කතාවක් කරනවා. එතුමා ඉතා හොඳ කතාවක් කරනවා. රට ගැන කතාවක් කරනවා. එතුමා කවදාවත් පැවති දේශපාලන පක්ෂයකටවත් දේශපාලන ව්‍යාපාරයකට කිසිම චෝදනාවක් නැගුවේ නැහැ. එතුමා හොඳ කතාවක් කරනවා අපේ රටේ තියෙන අභියෝග ගැන කට කරගෙන යන්නේ කොහොමද කියලා. අපි දකින දෙයක් තමයි මෙන්න මේ පින්තූරේ දැක්කම අපිට පේනවා දැන් මේ සීලම ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරයන් වරිය ඉන්නේ තමන්ගේ ජීවිතේ විශ්‍රාම සුවයෙන් ඉන්න ඕන කාලේ. විශ්‍රාම සුවයෙන් ඉන්නවා කියලා කියන්නේ විශ්‍රාම සුවය කියන වචනේ තියෙනවා. දැන් අපි කවුරුත් කැමති. දැන් අපේ දෙමව්පියන් ගත්තත් බහුතරයක් මේගේ දෙමව්පියන් අවසාන භාගයේ රැකියාවක් කරලා විශ්‍රාම අරගෙන එහෙම නැත්නම් තමන් කරපු රැකියාවෙන් නැත්නම් තමන් සල්ලි කියන්නේ රැකියාවේ පෙන්ෂන් ගිහිල්ලා ඒකෙන් මුදලක් ලබාගෙන ජීවත් වෙනවා. ඒ වගේම එහෙම නැත්නම් තමන් ඉතිරි කරපු දෙයකින් ජීවත් වෙනවා. ඒ වගේ හිතා සතුටින් ඉන්නේ. ඊටාම සතුටින් ඉන්නේ තමන්ගේ දරුවන්ගේ අනාගතය දිහා බලලා, තමන්ගේ දරුවන්ගේ දියුණුව බලලා, මුණුබුරු මිනිමිරියන් සමග එයාලගේ වැඩිම දැකලා ඒලත් එක්ක ගත කරන කාලයක්. ඊටාම සතුටින් ඉන්න කාලයක්. අපි සමහරවිට කියනවා බලන්නකො පින්පාට කියලා. එයාගේ පින්පාට. ඒ ඉතින් සතුටින් ඉන්නේ වෙන සමාජ බරක් නෑ එයාලට. බහුතරයක්. ඉතින් එහෙම අතුරින් ඉන්න ඒ නිවැරදිව සමාජ ජීවිතයක් ගත කරපු අයට විඳවන්නේ කියන දෙයක් නැහැ. ඒ අය සතුටින් ඉන්නවා. හැබැයි අපි මේ පින්තූර දැක්කම අපිට පේනවා මේ හිටපු මෙතන හිටපු 3-4 දෙනා ඒක හොඳට කැපිලා පේනවා. තමන් සතුටින් ඉන්නේ නැහැ කියලා මට තේරෙන්නේ නැහැ. එතන තියෙන ප්‍රශ්නේ මෙතන පූජනීය උත්සවයක්. එතන ඉන්න ආකාරය දැක්කම පේනවා තමන්ගේ ජීවිතේ කවදාවත් තමන් සතුටින් ඉන්නේ නැහැ කියලා.
දැන් විඳවනවා කියන දෙයක් තමයි පේන්නේ. නැවතත් මම මේ කියන්නේ මේක එතුමාලා මඩ ගහන්න නෙවෙයි. මේක ඉතා හොඳ දෙයක්. අපි දැකලා තියෙනවා දැන් ඇමරිකාවේ හැරි වෙනත් ලෝක ජනාධිපතිවරු තමන්ගේ කාලය වුණාට පස්සේ එළියට ගිහලා සතුටින් තමන්ගේ දරු මල්ලන් එක්ක විනෝද වෙමින් අපි දකිනවා මේ shopping centers වලම කොහොමද යන්නේ අය කියලා. ගිහලා කො සතුටින් ඉන්න විදිය. ඉතින් ඇයි මේ ජනාධිපතිවරුන්ට මේක අහිමි වෙන්නේ? මේක අහිමි වෙන්නේ තමයි මොහොන් පහුගිය කාලය තුල කරපු ක්‍රියාමාර්ග නිසා ජනතා අප්‍රසාදයට ලක් වෙලා. ජනතාව උන් ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඕක උන් දන්නවා. ඕක දිගටම උන් දන්නවා. දිගින් උන් කරපු වරදවල් දන්නවා. නමුත් Taman නැති වෙනකොට ඊළඟට එන්නේ. චන්ද්‍රිකා නැති වෙනකොට රනිල් එනවා. රනිල් නැතිකොට මහින්ද එනවා. මහින්ද නැති වෙනකොට ගෝඨාභය එනවා. ওই වගේ දේශපාලන හුමාරුවක් තිබ්බේ. Tamanට කවදාවත් බලය හිමි වෙලා තිබ්බේ නැහැ. Tamanට බලය තිබ්බ කියන්නේ Taman පුටුවේ නැති වුණාට Tamanට තිබුණු වරප්‍රසාදෙ හිම ලැබුණා. Tamanට ආරක්ෂාව පිළිබඳ ආරක්ෂාව කියලා මම කියන්නේ අධිකරණයට යන්න වේය කියලා Taman කරපු වැරදි වලට දඬුවම් ලැබේ කියන ප්‍රශ්නයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසාම උන්ට කිසිම දෙයක් විඳවුවේ නැහැ. ඔවුන් ඊටවගේ ජීවිත කාලේ දැන් තව දුරටත් සැප විඳින්න පුළුවන්. මෙහෙම ඉඳලා තමන්ගේ දරුවන්ටත් හොඳයි. එහෙම කියලා හිතාගෙන හිටියේ. ඒ නිසාම තමන්ගේ මහින්ද රාජපක්ෂ ගත්තාම තමන්ගේ දරුවත් හොඳ දිහාවකට යවන්න කටයුතු කරේ නැහැ. ඒලා මහින්ද රාජපක්ෂගේ ජීවිත රාජ්‍ය බලය පාවිච්චි කළා. ඒලා අර කෙලිලොල් ජීවිතයක් ගත කරේ. අපි සල්ලාල ජීවිතයක් ගත කරා. මම සල්ලාල කියලා වචන කරේ. එයාලා සමහරට විශාල වැරදි වලට පෙළඹ වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ওই රාජපක්ෂල දරුවන්ට දැන් අධිකරණයේ නඩු පවරලා තියෙනවා. නඩු පවරමින් පවතිනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාලට සමහරට අධිකරණ දඬුවම් ලැබෙන්නත් පුළුවන් ඉස්සරහට. මහින්ද රාජපක්ෂල මේව දන්නවා. ඒ නිසා තමයි ඔවුන්ට සතුටක් නැත්තේ. ගෝඨාභය රාජපක්ෂල මේව දන්නවා. ඒක තමයි සතුටක් නැත්තේ. රනිල් වික්‍රමසිංහල දන්නවා. එයාලා හිතුවේ නෑ කවදාවත් රනිල් වික්‍රමසිංහට මෙහෙම වෙයි කියලා. එයාලා හිතුවේ එයා 2015 බලයට ආවා. හැබැයි රාජපක්ෂලා ආරක්ෂා කරා. නේ? එයාගේ පැලැන්තිය එයා ආරක්ෂා කරා. එයාට ඒක රාජපක්ෂ තමන්ගේ හතුරෙක් විදිහට ගත්තේ නැහැ. ගෝඨාභය ආවත් එහෙමයි. මහින්ද රාජපක්ෂ ආවත් එහෙමයි. එලා එකට තමන් ආරක්ෂා කරමින් තමන්ගේ අර සතුරින් හිටියා. ඊට හතුරින් හිටියා. තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන් ඉඳන හිටියා. නමුත් ඒ තත්ත්වය අද වෙනස් වෙලා තියෙනවා. අද වෙනස් වෙලා නිසා මෙයා ඊට බියෙන් ඉන්නේ. ඔකට තමයි කියන්නේ සබා ධර්මයා විසින් ලබා දෙන දඬුවම කියලා. සෑම පුද්ගලයෙකුට මේක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් මොන ආරක්ෂාව ලබාගෙන හිටියත් හමුදාව 1000ක් එක්ක වාහන 100 ගණන් එක්ක ආරක්ෂාව තියන් හිටියත් එහෙම නැත්නම් අධිකරණයේ මග ඇරලා හිටියත් තමන්ගේ දේශපාලන හයිය මත තමන්ට මෙන්න මේ ලැබෙන ස්වාභාවික දඬුවම මග අරින්න බෑ. අධිකරණයෙන් දඬුවම ලබා දුන්නත් ඒ දඬුවම බෑ මේ සබා ධර්මයා විසින් ලබා දෙන දඬුවම මග හරින්න. ඒ කියන්නේ ඒක යට කරන්න බෑ. අධිකරණ දඬුවකට යට කරන්න බෑ. ඒක අපි දන්නවා අපිට මම කැමති නෑ උදාහරණ වර්තමානයේ උගාක් උදාහරණ තියෙනවා. තමන් කරපු වරදවලට තමන්ගේ ජීවිත කාලය තුළ තමන් කොහොමද ඒවට වන්දි ගෙවන්නේ සබා ධර්මයා විසින් කියලා. ඇත්තම අධිකරණයෙන් දඬුවම් ලැබලා තමන්ගේ ඒ කළ වැරදි වලට විඳවන අය බොහොම අඩුයි. උගා දෙනෙක් ඉන්නේ කොහොමද සබා ධර්මයා විසින් කරන ලද දඬුවම් වලට. ඉතින් මම මේ කෙටි වීඩියෝෙන් බලාපොරොත්තු වුණේ මේක මෙයා ගැන ආපහු කාටවත් කියන්න නෙවෙයි. මෙන්න මේක ආදර්ශයකට ගන්න. මේක අපිට දරුවන්ට පෙන්වන්න පුළුවන්. අපේ සමාජයේ අනිත් නිලධාරීන්ට පෙන්වන්න පුළුවන්. ඒක ආදර්ශයක්. ඒලා මේක දකින්න ඕන. අපිට කවදා හරි අපි හොඳින් හිටියේ නැතොත්, අපි රාජ්‍ය දේපල හොරකම් කරොත්, තම අවභාවිතයේ යෙදුවොත්, නේ? තමන්ගේ විය යුතු රාජකාරිය රට සිදු නොකරොත්, වැරදි මාවතේ ගියොත් තමන්ටත් කවදා හරි වෙන්නේ මෙන්න මේ දේ කියන එක ආදර්ශයක් ගන්න තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට උඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ප්‍රයෝජනක් වෙයි මෙන්න මේ ගැන හිතන්න කියලා. ඉතින් ඔබ සියලු දෙනාටම මම නැවත ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්.